මට මේ බොන්සායි පැලයක් ගැනීම අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒකට යන්න ඕනේ හොඳ කලෙක්ෂන් එකක් තියෙන තැනකට. ඉතින් මම තීරණය කරා අද බොන්සායි පැලයක් ගන්න පාර්ලිමේන්තු එක ළඟ බොන්සායි පැල දාන්නට යන්න. ඉතින් අපි බලමු ගිහිල්ලා එතන මොන වගේ පැලද තියෙන්නේ. ඒවා කොච්චර පෞරාණික පැලද. ඔව්. එතකොට ඉතින් අපි යම් බලන්න මේ තියෙන්නේ බොන්සායි පැල තවාන. අපි එහෙනම් ගිහිල්ලා බලමු මොනවද තියෙන පැල කියලා. මම මේ ඉන්නේ මේ බොන්සායි පැල තවානේ. ඒ කියන්නේ ගොඩක් වටේම පැල තියෙනවා. ඉතින් දැන් මේවා ඇවිල්ලා සමහර පැල අවුරුදු 30 40 පරණ පැලත් මෙතන තියෙනවා. සමහර ඒවා අවුරුදු 10යි. ඉතින් මේකට හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. වෙනම ඒ කියන්නේ දැනුමක් තියෙන්න ඕනේ ඉවසීම. දැන් සමහර විට මේ ගහක් අල්ලගෙන මේ ටූල්ස් එක වාඩි වුණාම පැය 2-3ක් යනවා ගහ නිමාවටපත් කරන්න. ඉතින් ඒ වගේ ඉවසීමක් අත්‍යවශ්‍ය කරුණක්. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වගේ videos බලන්න අනිවාර්යයෙන් subscribe කරන්න. Garden LK ඒ වගේම notification button එක බලන්න. එතකොට ඕගොල්ලන්ට මේ වගේ අලුතෙන් දාන videos ඕගොල්ලන්ට automatically ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ ශාකය ගත්තොත් මේ මගේ ළඟ තියෙන්නේ මේක රයිටියා ශාකය. දැන් ඕගොල්ලන්ට බැලුවොත් තේරෙනවා මේකේ මලුත් පිපිලා. මේක පරණ ශාකයක ලක්ෂණ. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් මේක අවුරුදු 30ක් විතර පැරණ ශාකයක්. මේකේ මූල මණ්ඩලය ගත්තත් ඕගොල්ලන්ට පේනවා නිකන් පරණ ගහක තියෙන ඒ ෆීචර්ස්, ඒ කඳවල් මුල් බෙදිලා ගිහිල්ලා අර හරි ලස්සනට ඒ කියන්නේ ගොඩාක් අර ඇට්ටර වෙච්ච ගහක ඒ ලක්ෂණ තියෙනවා. ඉතින් ඊට අමතරව මේකේ මේ බොන්සායි පොට් එකේ ලස්සනට ඒ කියන්නේ උළු ඒ කියන්නේ ගඩොල් කැබලි වලින් තමයි අර පෙනුම ගන්න සරසලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඊළඟ ශාකයට යමු. තව ශාකයක් ඔව් දැන් මෙතන ගත්තොත් දැන් මෙතනත් තව ශාක ගොඩක් තියෙනවා. මේක ගත්තොත් මේ මී ගහ රවුම් කළා. ඉතින් අපි මෙහෙම යන් තව හොඳ ගස් වලට ඔව් මේ ගහත් මේවා කබොක්ෂ වල තියෙන්නේ. මේ තව විශේෂ ශාකයක් තියෙනවා. දැන් මේ ශාකය ගත්තොත් මේක බෝ ගහ. ඉතින් ඕගොල්ලන්ට පේනවා මෙතන දැන් මේ බෝ ගහේ ගත්තොත් මේ කඳ ඔක්කොම අර දියසෙවල් වගේ පරණ වෙලා. ඒ කියන්නේ පරණ බෝ ගහක තියෙන ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ දැන් මේක අවුරුදු 30 ගාණක් විතර පරණ බෝ ගහක්. හැබැයි මේකේ මේ කඳේ අර වතුර බැහැලා කඳේ දියසෙවල් ඇවිල්ලා ඊළඟට මේක බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක ලස්සන. ඊළඟට දැන් අපි සාමාන්‍ය බෝ කොලයක් මෙච්චර විතර ලොකුයි. නමුත් මේ බෝ ගහේ බලන්න ගොඩාක් කොළ පොඩි වෙලා. ඉතින් ඒ කියන්නේ මේ ගහ අර ඒ බොන්සායි ලක්ෂණ හොඳට ඉස්මතු. අපි යන් ඊළඟ බෝ ගහ බලන්න. දැන් මේ බෝ ගහ ගත්තොත් මේකේ කොළ සාමාන්‍ය බෝ ගහකට වඩා පොඩි නමුත් මධ්‍යම ප්‍රමාණය. ඒ කියන්නේ මේක අච්චරම පරණ නැති එහෙම ශාකයක්. ඉතින් මේ බෝ ගහත් ඇත්තටම ඕගොල්ලන්ට ගොඩක් ඒ කියන්නේ අයිඩියාස් ගන්න පුළුවන් ශාකයක්. මේකත් තව කල් යනකොට අර වගේම හොඳ ලස්සන පෙනුමක් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි බලමු මේක ඇවිල්ලා බෙන්ජමින ගහ. ඒ කියන්නේ මේක ඇත්තටම පරණ බෙන්ජමින ගහක්. කපලා ඒකම අර ඒ කියන්නේ මුල් පද්ධතිය වුණත් බෙන්ජමින ගහේ අර පරණ ගහක ලක්ෂණ පෙන්වනවා. ඔව් දැන් මෙන්න මෙතන බලමු අපි විශේෂ ශාකය. මේ ශාකය ගත්තොත් මේක ඕගොල්ලන්ට තේරෙනවා මේ තනිකර කබොක් ගලක. ඉතින් මේ කබොක් ගලේ තමයි මේ ශාකය හැදිලා තියෙන්නේ. ඒතර කබොක් ගල වට කරගෙන මේ මූල පද්ධතිය තියෙනවා. ඊළඟට ඕගොල්ලන්ට පේනවා මේකේ පොට් එකක්. සාමාන්‍යයෙන් මම තව දෙයක් කියන්න. දැන් මේ බොන්සායි කියන දේ ඒ කියන්නේ චීනෙන් තමයි මුලින්ම පටන් ගත්තේ. ඉතින් මේ චීනෙන් පටන්ගෙන මේක ඊට පස්සේ ලෝකෙට ගොඩක් ඉන්ට්‍රොඩියුස් කරලා තින්නේ ජපානයේ. ඉතින් ඒ විදිහට තමයි මේක ලෝකේ ඒ කියන්නේ මාකට් වෙලා ගොඩක් ප්‍රසිද්ධ වුණේ. ඉතින් ඊළඟට දැන් මෙතන දැන් මේ මම ළඟ මේ තියෙන ගත්තොත් මේක හොඳ අරටුවක්. ඒ කියන්නේ ලී අරටුවක ගහ. ඒ කියන්නේ ලී බෙනේ මේ බෙන්ජමින ශාකය හැදිලා තියෙන. ඒක මූල පද්ධතිය. අර ඒක රැඳෙන්න පොඩි කම්බියක් තියෙනවා. මේක ඕනෙලාවක අයින් කරන්න පුළුවන්. ඉතින් ඒ ගහෙත් එහෙම ලස්සන ෆීචර් එකක් තියෙනවා. ඔව් දැන් මේ ගහ ගත්තොත් ඇත්තට මේ ශාකය තමයි මේ ගඟ වැරැල්ල. ඕගොල්ලෝ දන්නවා ඇති ඔය අන්දර වැටවල වලට එහෙම භාවිතා කරන්නේ හැඩයට කපන්න. ඉතින් මේ ගහේ ලස්සන බලන්න දැන් මේකේ මේ කඳ පරණ වෙලා මේ අත දිරලා ඊළඟට මේක මේ මහන්සි වෙලා මේකෙත් මේ හැඩ අරගෙන ඊළඟට මේ අතු ඒ විදිහට කම්බි වලින් බැඳලා වෙනම ලේස් වලට අරන් ඊළඟට කොච්චර මහන්සි වෙලා තියෙනවද බලන්න. මේක ඇත්තටම අවුරුදු 30ක් විතර 30ක් 35ක් පරණ ශාකයක්. දැන් මේකේ මුලට අර ලස්සන ගන්නත් එක්ක මේ පාසි පෙඳ පාසි වලින් තමයි රටාව මවලා තියෙන්නේ. ඉතින් මේක අර බොන්සායි පොට් එකක තියෙන්නේ.
ඔව් ඊට පස්සේ මේක ලංකාවේට ශාකයක් වුණාට මේක පිට රටින් ආපු ශාකයක්. ඒ කියන්නේ මේක ලංකාවේ ආවේ නැහැ. නමුත් දැන් ලංකාවේ ගොඩක් ව්‍යාප්ත වෙනවා. මේ ඇවිල්ලා බොක්ස්වුඩ් ශාකය. දැන් ඕගොල්ලන්ට පේනවා මේ බොක්ස්වුඩ් ශාකේ මේ කඳවල් වල වුණත් අර රෆ් ගතියත් එක්ක අර ඒ කියන්නේ දැන් ඔය බොන්සායි ශාකයක තිබිය යුතු ලක්ෂණයක් තමයි. ඒ කියන්නේ ගහේ කොළ පොඩි වෙනවා නම් කඳවල් වල හොඳට අර රෆ් ගතිය තියෙනවා නම් ඒව බොන්සායි වලට හොඳ නිර්මාණ. ඉතින් මේක ගත්තොත් මේ හොඳ නිර්මාණයක්. ඊට පස්සේ මේ ඊළඟ ශාකයට ගියොත් මේ ඇවිල්ලා තියෙන ඇහැටු ශාකය. දැන් මේ ඇහැටු ශාකය ගත්තොත් මෙතන කඳ ගිහිල්ලා මෙතනින් රවුම් වෙලා ඒ කියන්නේ මේ අතු පද්ධතිය වුණත් මේ ඒ කියන්නේ කම්බි බැඳලා මේක හැඩ අරගෙන තියෙන්නේ. ඉතින් මේ මූල පද්ධතිය වුණත් ඒ ලස්සනටම තියෙනවා. ඉතින් ඒකේ පොට් එක වගේ නෙමෙයි මේකේ සෙරමික් පොට් එකක තියෙන්නේ මේක ඇවිල්ලා බෙන්ජමිනි ශාකය. ඉතින් මේවත් තව කාලයක් යනකොට දැන් මේක සාමාන්‍ය අවුරුදු 10ක් විතර පරණ ශාකයක්. මේකේ මූල මණ්ඩලය මෙහෙම පහළට ඇවිල්ලා තියෙනවා. ඔව් ඊට පස්සේ අපි ගත්තොත් මේ ශාකය. දැන් මේක මේ ගල වටේ හැදිච්ච ඇහැටු ශාකය. ඊළඟට මේක අවුරුදු 2-3ක් පරණ වුණාට මේක ගොඩක්ම පරණ නෑ අවුරුදු 2-3. ඒත් මේ ශාකයේ තියෙනවා අර හොඳ ෆීචර් එකක් තියෙනවා. දැන් අපි බලමු මේ ශාකය. මේක විශේෂ ශාකයක්. මේ ඇහැටු ගහේ ඕගොල්ලන්ට පේනවා. ඒ කියන්නේ මේ ඇහැටු ගහේ කඳයෙන් ඒ කියන්නේ තනිකරම මේ මූල පද්ධතිය. හොඳින් මේ ගල වටාගෙන යටින් බැලුවහම මේ ගල වටේ එතිලා තියෙන මූල පණ්ඩරේ මෙතනින් එක්කහුව වෙලා. ඉතින් අර ඒක ගොඩක් මේවා ඒ කියන්නේ මේවා එක ගහෙන් ගහේට එක එක විශේෂ ලක්ෂණ තියෙන. ඉතින් ඕගොල්ලන්ට ඒකෙන් ගොඩාක් අයිඩියාස් ගන්න පුළුවන්. දැන් ඕගොල්ලොත් බොන්සායි දෙයක් වගේ දෙයක් කරන්න පුළුවන් නම් මේ වගේ දෙයකින් ගොඩක් අයිඩියාස් අරන් ඕගොල්ලන්ට අතර භාවනාවක් වගේ මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. දැන් මේක ගත්තොත් මේ පළතුරා. ඒ කියන්නේ මේ සියඹලා ගහ මේක අවුරුදු 35ක් විතර පැරණි සියඹලා පෝච්චිය. ඒ කියන්නේ ලොකු ශාකයක් පොඩි පෝච්චියකට දමලා තමයි තියෙන්නේ. ඊළඟට මේ ශාකය. දැන් මේ ශාකයට අපි ගියොත් මේක තනිකරම ඇවිල්ලා ඒ කියන්නේ මේ පාරේ මාර. නමුත් පාරේ මාර මහ ගහක ඒ කියන්නේ අපිට බදා ගන්න බැරි සයිස් වෙන ගහක් මේ පෝච්චියේ හැදිලා තියෙන හැටි මේ අවුරුදු 30 ගානක් ඇතුළත හොඳින් හැදිලා තියෙනවා. දැන් මේක ශාකය ගන්න මේකේ සෑහෙන්න ඒ කියන්නේ හොඳම එක්සිබිෂන් එකක උනත් තියන්න පුළුවන් තත්ත්වයේ මේ ෆීචර්ස් තියෙන ගහක්. මේක පරණ විදිහටම මේ කඳ දිගේ මුල් ඇවිල්ලා ඒ අතුපත්තිය හැදිලා මේ බෙන්ජමිනා. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා කොළ කහ පාටට කොළ එන බෙන්ජමින ශාකය තමයි මේ විදිහට හැදිලා තියෙන්නේ. නමුත් මේක හොඳ ෆීචර්ස් තියෙන මේ ගහේ බෙන වගේ හැදිලා ඒ කියන්නේ මේක ඇත්තටම ලොකු කරලා බැලුනොත් මේක උඩ ඉඳගෙන ඉන්න හිතෙන අර නිකන් භාවනා යෝගී කෙනෙක්ට වගේ ඉන්න පුළුවන් ලක්ෂණ තියෙන ශාකයක් තමයි මේ බෙන්ජමින ශාකය. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් මේ ශාකය ගත්තොත් මේක ඇවිල්ලා බෝගන්විලා. ඒ කියන්නේ මල් පිපෙන ශාකය. දැන් මේකේ මලක් දීලා තියෙනවා. ඉතින් මේවත් එන්නෙන් එක එක ෆීචර්ස් තියෙනවා එක එක ශාකේ. දැන් මේක ගලක් බෝර දාන තැනකින් ගලක් විදලා ඒ ගල ඇතුලෙන් මේ නුග ශාකයේදී මේ ගල ඇතුලෙන් කඳ ගිහිල්ලා දැන් ඕගලන්ට පේනවා ගලෙන් එළියට පවා මේ මුල ඇවිල්ලා. ඒ කියන්නේ මේක කෙටි කාලයකදී එහෙම හැදුන ශාකය. දැන් මේ බෙන්ජමින ගත්තොත් මේක කැරලි කරලා තියෙන. ඒ කියන්නේ ඩංගර කරලපු බෙන්ජමින ශාකය. ඊට අමතරව මේක ගත්තොත් මේ ලී කොට එක තමයි මේ නුග ශාකය අරන් තියෙන්නේ. ඉතින් අර මේ ශාක තෝරා ගැනීමේදීත් ගොඩක් ශාක තියෙනවා. ඒ කියන්නේ එක එක සයිස් වලින්. ඒ කියන්නේ මේකට හරිම ප්‍රමාණයක් නෑ. දැන් මේ ශාකය ගත්තොත් මේ අපේ උස විදිහට හැදෙන බෙන්ජමින ශාකය. ඉතින් මේක අර මේ අපේ බොන්සායි වල තියෙනවා මිනි බොන්සායි ඊළඟට මධ්‍යම ප්‍රමාණයට ලොකුවට හැදෙන බොන්සායි. ඉතින් එහෙම ලක්ෂණ වලට අපිට ලස්සනට ශාක හදා ගන්න පුළුවන්. මේ තවත් විශේෂ බොන්සායි ශාකයක් තමයි ඕගොල්ලන්ට පෙන්වන්නේ. දැන් මේක ඇහැටු ගහ. ඉතින් මේ ඇහැටු ගහ මේ ලොකු පෝච්චිය පුරාම පැතිරිලා ලස්සනට බලන්න. ඒ කියන්නේ මූල පද්ධතිය පරණ ඒ කියන්නේ ගල් තලාවක තියෙන ඒ ඇහැටු ගහක ලක්ෂණයම තියෙනවා. ඒ කියන්නේ මේක ගොඩක් පරණ ගහක ලක්ෂණයේ තියෙන ශාකයක්. ඉතින් ඇත්තටම දැන් බොන්සායි කියන්නේ ඒ කියන්නේ පරණ ගහේ ලක්ෂණ අපි කුඩා පෝච්චියකට ගැනීම. ඉතින් මම හිතනවා මේ වගේ ශාකයකනුත් ඕගොල්ලන්ට යම් බොන්සායි ගැන අදහසක් ගන්න පුළුවන්. ඉතින් මේක ලක්ෂ ගාණක් වටිනවා දැන් මේ වගේ ගහක්. ඉතින් අන්න ඒකයි බොන්සායි කලාවේ වැදගත්කම. ඉතින් ඕගොල්ලන්ටත් මේ කිඹුලාවලයි තලවතුගොඩ අතර තියෙන මේ විශේෂ beyond the plants බොන්සායි පැල තවන්නට එන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ටත් මේ වගේ ලස්සන ශාක මිලදී ගන්න පුළුවන්. මේ අපේ නාමල් මහත්මයා තමයි මේ කටයුතු ඔක්කොම කරන්නේ. ඉතින් හොඳ කලා ඇහැක් තියෙන පුද්ගලෙක්. ඉතින් ඕගොල්ලොත් ඇවිල්ලා බලන්න. ඉතින් ඕගොල්ලන්ට ගොඩාක් අයිඩියාස් එහෙම ගන්න පුළුවන්. ඉතින් අපේ Garden LK YouTube channel එක subscribe කරන්න. Thank you very much.